ආයිබෝන් දරුවනේ අපි අද කතා කරන්න යන්නේ ඊටාම කෙටි කාලයකින් කොහොමද 10 පාදයේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යාවක් හැටියට ලියන්නේ කියලා. මේක 9 ශ්‍රේණියට අදාළ පාඩමක්. ඒ වගේම අපේ 10 11 අවසරවල් වල IT විෂය හදාරන දරුවන්ටත් ඊටාම වැදගත් වෙන පාඩමක්. මම මේකෙදී ඕගොල්ලන්ත් එක්ක මම මේකට පාවිච්චි කරන ගණිත මූලධර්මය මොකක්ද කියන එක කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ඕගොල්ලන්ට ඊටාම කුඩා වෙලාවන් වල තියෙන වීඩියෝ තමයි අරගෙන එන්නේ. එතකොට මම වෙනම වීඩියෝ එකක් අරගෙන මම මේකට පාවිච්චි කරපු ගණිත මූලධර්මය මොකක්ද කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. මම මේ කෙටි ක්‍රමයට ගණන් හදලා පෙන්නන එක විතරයි මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කරන්නේ. මම ආපහු කියනවා මේකේ පාවිච්චි කරන ගණිත මූලධර්මය මම නැවත වෙන වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. එහෙනම් අපි බලමු තප්පරයක් වගේ කාලයක් යද්දි කොහොමද ඕනෑම 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් ලියලා පෙන්නන්නේ කියලා. මම ඉස්සල්ලාම උදාහරණයක් හැටියට ගන්නම් 75 කියන සංඛ්‍යාව. 75. ඔන්න 75 10 පාදයෙන් තියෙනවා. මම මේක ලියන්නයි යන්නේ. මම ඉස්සල්ලාම පටන් ගන්නේ එකෙන් දරුවෝ. එක කියන ඉලක්කමෙන් පටන් ගන්න. එකෙන් පටන් අරන් මම දෙකෙන් වැඩි කර කර ලියා ගන්න. එක් වරක් දෙක 2යි. දෙවරක් දෙක 4යි. හතර වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 වරක් දෙක 64යි. 64 ඒවා දෙකක් 128යි. 128 ඒවා දෙකක් 256යි. හැබැයි මම ලියන්නේ නැහැ දරුවෝ. මම හැම වෙලාවෙම මේක ಗುಣ කරගෙන ඇවිල්ලා මට ලියන්න ඕන 10 පාදයේ සංඛ්‍යාව තියෙනවනේ. අන්න ඒකට ඊටාම ආසන්නම අඩු වගේකින් නවත්තන්න ඕන. දැන් මට 64න් පස්සේ 128 ලියන්න බෑ. මොකද 75ට වඩා වැඩි හින්දා. එහෙනම් මම 75 ආසන්නයේටම ආපහුම නවත්තනවා. ඊළඟට මම මේ නවත්තපු තැනින් නවත්තපු සංඛ්‍යාවෙන් තමයි පටන් ගන්න. 64න් හැමතිස්සෙම පටන් ගන්නවා. නවත්තපු එකෙන් පටන් ගන්න ඕන. මෙතන ඉඳන් මම එකතු කරන්න ඕන. එකතුව 75ක් එන්න. දැන් බලන්න 64ට 8ක් එකතු කරපුවාම 72යි. 72ට දෙකක් එකතු කරපුවාම 74යි. 74ට එකක් එකතු කරපුවාම 75යි. ඔන්න 75 එනකම් මෙතන තියෙන එකතු උන්නේ නේ මම රවුම් කරා. දැන් දරුවෝ මෙච්චරයි කරන්න තියෙන්නේ. රවුම් කරපු ඒවට එකේ ඉලක්කම දාලා අනිත් ඒවට බිඳුව දාන්නයි තියෙන්නේ. ඔන්න එහෙනම් අපි 75 කියන සංඛ්‍යාව දෙකේ පාදෙන් ලියලා ඉවරයි. ඊටාම කුඩා වේලාවකින් ඕනෑම සංඛ්‍යාවක් අපිට දෙකේ පාදෙන් ලියා ගන්න පුළුවන්. අපි තව එකක් බලමු. මම ගන්නම් දරුවෝ 52 වගේ සංඛ්‍යාවක් 52. ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. මම මේ මට හිතෙන සංඛ්‍යා ටිකක් ගන්න. ඔයගොල්ලෝ ගෙදරදී Tamanට හිතෙන ඕනෑම සංඛ්‍යාවක් කරන් ප්‍රැක්ටිස් කරලා බලන්න. හදා ගන්න පුළුවන්. 1 2 4 8 16 32 ඔන්න 64 මට දැන් ලියන්න බෑ. මොකද 64 කියන එක 52කට වඩා ලොකුයි. ඒ හින්දා මම 32කින් නැවතුවා. දැන් මම 32 රවුම් කරා 32යි. 32කට 16ක් එකතු කරා 48යි. 48ට 4ක් එකතු කරා 52යි. මෙන්න බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි. ඔන්න දරුවෝ මම දෙකේ පාදෙන් ලියලා ඉවරයි. හරිම සරලයි. තව එකක් බලමු. මම ටිකක් ලොකු සංඛ්‍යාවක් ගන්න. ටිකම 150. 153 ගමුකෝ. ඔත්තේ සංඛ්‍යාවක් වගේ වෙයි. 153. 1 2 4 8 16 32 64 128. ඔන්න 128 මම අනිවාර්යෙන් රවුන්ඩ් කරනවා. හැබැයි මට 32වත් 64වත් එකතු කරන්න බෑ. මොකද එතකොට 153ට වඩා වැඩිපුර වගේක් එනවනේ. එහෙනම් 128ට මම 16ක් එකතු කරා. 138යි 144යි. 144ට මම 8ක් එකතු කරනවා. 152යි 128යි 138යි 144යි 144ට මම එකතු කරා කීයද 8ක් 152යි 152ට එකක් එකතු කරා 152
3යි. නේ? බලන්න දරුවෝ කොච්චර ලොකු සංඛ්‍යාවක් වුණත් තප්පරයක් වගේ කාලයකදී අපිට පුළුවන් දෙකේ පාදෙන් ලියලා පෙන්නන්න. ඕගොල්ලන්ට හිතෙන ඕනම සංඛ්‍යාවක් ගන්න. මේක 128න් පස්සේ 256ට යනවා 256න් පස්සේ 512ට යනවා. අපිට ඕනම එකක් ගන්න පුළුවන්. මං ගන්නම් 260 මේ බලන්න. 260 වගේ එකක් ගමු මේ බලන්න. 1 2 4 8 16 32 64 128 256 256 රවුම් කරා 256ට 4ක් එකතු වුණාම 260යි. බිංදුව බිංදුව 1 බිංදුව 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 1 එකයි බිංදු 5යි එකයි බිංදු 2යි. මම දෙකේ පාදෙන් ලියලා ඉවරයි. එකයි බිංදු 5ක් තියෙනවා. එක දැම්ම බිංදු 2ක් දැම්ම. ඕගොල්ලන්ට හිතෙන ඕනම සංඛ්‍යාවක් ඕනම එකක් ගෙදරදී ලියලා බලන්න. එකතු වෙන්නයි ඕන. මේක 261 වුණා නම් මේ හතරට අමතරව මම එකක් රවුම් කරනවා. රවුම් කරලා දැන් දෙකක් දානවා. නිකන් හරි මෙතන 263 වුණා නම් මම දෙකක් රවුම් කරලා එකක් රවුම් කරනවා. එච්චරයි. ඕගොල්ලන්ට හිතන ඕනම සංඛ්‍යාවක් ගෙදරදී හදලා ප්‍රැක්ටිස් කරන්න දරුවෝ. මේක හරියටම අදාළ ගණිත මූලධර්ම වලට අනුකූලව තමයි මම හදලා දෙන්නේ. මේ ක්‍රමයේ මේ තියෙන්නේ. මම මේ පාවිච්චි කරන ක්‍රමේ කිසිම වෙනසක් නැහැ කෙටි ක්‍රමයක් කියලා. ඔයගොල්ලෝ ගෙදරදී පාවිච්චි කරන්න ලියන්න නැතුව ඕගොල්ලන්ට ඕනම සංඛ්‍යාවක් දෙකේ පාදයට හරව ගන්න පුළුවන් දරුවෝ.